ඒෂියා පැසිෆික් කියන කලාපයට අයිති නොයෙක් රටවල් සහභාගී වෙලා තිබුණා ඒ සෙරමනි එකට, අවෝඩින් සෙරමනි එකට. එතකොට අපි හේමාස් හොස්පිටල් එඩෝරා කොස්මෙටික් සෙන්ටර් අපිත් ඒකට ඇප්ලයි කරලා අපි ගෝල්ඩ් සම්මාන කියන්නේ රන් සම්මාන දෙකක් අපි දිනුවා. එකක් අපි දින්නේ ඒ කියන්නේ එඩෝරා කොස්මෙටික් සෙන්ටර් කියන්නේ ලංකාවේ වැඩිම විශේෂඥ වෛද්‍යවරු විසිට් කරන ඒ කියන්නේ ප්ලාස්ටික් සර්ජන්ස්ලා, ඩර්මටොලොජිස්ට්ලා, එතකොට මුඛ හා අණු සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු ඔය කියන ගොඩක් විශේෂඥ වෛද්‍යවරු වැඩිම ප්‍රමාණයක් ලංකාවේ සහභාගී වෙලා සැත්කම් ප්ලාස්ටික් සැත්කම් ඒත් එක්කම රූපලාවන්‍ය වෛද්‍ය ප්‍රතිකාර සිදු කරන ස්ථානයක්. ලංකාවේ වැඩිම කන්සල්ටන්ට්ස්ලා ප්‍රමාණයක් සහභාගී වෙනවා. එතකොට අපි අපේ තියෙන ස්ටෑන්ඩඩ්ස් ඒ ඔක්කොම දේවල් ඇප්ලයි කරලා අපි ඒ සම්මානවලට අයදුම්පත් සැලෙව්වා. එතකොට ඒකෙන් අපි දින්න ඩර්මටොලොජි ක්ලිනික් ඔෆ් ද ඉයර් කියන එක. අනිත් රන් සම්මානය තමයි ඩර්මා කොස්මෙටික් ඇන්ඩ් ප්ලාස්ටික් සර්ජරි. මොකද අපි ප්ලාස්ටික් සත්කමුත් කරන නිසා. ඒකට ඒ රන් සම්මාන දෙකම හම්බුණා. ඉතින් අපි ඒ ග්ලෝබල් හෙල්ත් ඒෂියා පැසිෆික් ඒ සම්මාන වලට සහභාගී වීම මගින් අපි එක එක රටවල් වල ඒ එක්ස්පර්ට්ස්ලා තියෙන එක්ස්පීරියන්ස් නොලෙජ් එකේ හැමදේම අපි ෂෙයා කරගත්තා. ඒක නිකන් අවෝඩ් සෙරමනි එකක් විතරක්ම නෙමෙයි. අපි ඒ වගේ දැනුම බෙදා ගැනීමකුත් සිද්ධ වුණා. අනිත් එක තව දෙයක් I want to make a special note also. අපි ඔක්කොම ඒ කියන්නේ all the participants were treated very well in the sense we were feeling that we are valued, respected throughout the event. ඉතින් අපි හැමෝම හරිව වැදගත් විදියට ඒගොල්ලෝ පිළි අරගෙන හැම කෙනෙක්ම ශ්‍රී ලංකාවේ පාටිසිපන්ට්ස් විතරක් නෙමෙයි අනිත් රටවල ඉන්න පාටිසිපන්ට්ස්ලාට ඒ දුන්න ඒ අවධානය අපිට ලැබුණා. ඉතින් ඒක ගොඩාක් හොඳ එක්ස්පීරියන්ස් එකක් අපිට ලැබිච්ච. ඉතින් මට හරි සතුටුයි ලංකාවටත් ඒ දේ ලංකාවේ තියෙන ඉස්තටික් ගැන හෙල්ත් කියන ඉන්ඩස්ට්‍රි එකටත් ඒක ඇවිල්ලා ඒ හැමෝටම ඒකට අයදුම්පත් කැඳවන්න ලැබෙන එක ගැන. Global Health and Wellness කියන සන්නාම එයාලයින්ස් පහක ඒ කියන්නේ ඒ සංග්‍රහ ඒ කියන්නේ Global Health and Wellness කියන සන්නාමය එක්ක මෙඩිසින්ස් ලෝකේ ප්‍රසිද්ධ එයාලයින්ස් පහක දැන්ටමත් යනවා. ඉතින් ඒ නිසා ලොකු ග්ලෝබල් ප්‍රසන්ස් එකක් ඒ කියන්නේ ජාත්‍යන්තරව පිළිගැනීමක් මේ ග්ලෝබල් හෙල්ත් ඇන්ඩ් වෙල්නස් කියන අවෝඩ් එකට තියෙනවා. ඉතින් ඒකේ වටිනාකම වැඩි. මොකද ඒ වගේම හරිම හොඳ ජජ් පැනල් එකකුත් ඉන්නවා එක්ස්පීරියන්ස් තියෙන එක එක ඉන්ඩස්ට්‍රීස් වලින් ආපු ඒ නිසා මේක හොඳ අවස්ථාවක්.